ගෙදර කවුද? ගෙදර කවුද? කවුද මම මේ මහඩවල් දොර ගලවන්න හදනවා? අප්පර බල හිරිනේන කිව්වලු. යකෝ මේ අපේ දකුණේ මල යන්නේ බං. ඔන්න ඉතින් සෑහෙන දෝකින් එන්න බැරි වෙච්ච හින්දා ආවේ. ඉතින් අයියන් ඩිලව බල්ල යන්නෝ. යකෝ කලින් කියන්න බෑ බල. කන්නවත් මොකුට්ටාම හදලා නැහැ බං. ඒකට මක්කයි අයියන්ඩි මට නම් තාම බඩේ ගින්දරක් නැහැ නෝ. හිටාංකෝ මං සුදුමැණිකට බඩ්ඩික් එකක් හදන්න කියන්නේ. සුදුමැණිකේ මේ බලනවා කවුද ඇවිල්ලා ඉන්නේ කියලා. දකුණේ මලේ ඇවිල්ලා. හානේ ඇත්තටමද යනවා යන්න බොරු නේද? නෑ බල. විජහට කන්න මොනවාරි හදාංකෝ. මලයට බඩගිනිත් දැන්. ඉන්න මං තේ ටිකක් අරන් එන්නම්. හැබැයි කන්න නම් මුකුත් නෑ අයියා. ඒකට කමක් නෑ. ටේඩින්ගක් අරන් එන්නකෝ. මේ සීනි ටිකක් වැඩිපුර දාන් එන්න. ඔබට දැන් මානසික ඇතිනේ. ඔක්කොලම කලින් වරෙන් ගන්න ඇතුළට ඉඳ ගන්න. අයියන්ඩි උඹත් වරෙන්කෝ. ඇවිල්ලා පොඩ්ඩක් ඉඳ ගනින්කෝ. ලේසි පාසු දුරද්ද බං. උඹ ඒක කියපු විදිය නම් මට ඇල්ලුවේ නෑ මලයා. මං හිතන්නේ උඹ මං ගැන ටිකක් හිතලා වගේ. නැත්තම් අයියන්ඩි මේක බලාපන්කෝ. අප්පට බල හිරිහෙන වෙලේ කිව්වලු. මේ හෙන්න බං. නැත්තම් අයියන්ඩි තන මල්ලිලින් ගෙනාපුට ඔබ්බඩු තමව. උඹ නම් මාර ඩයල් එකක් බොල. මේ ඩාංකෝ මං ෂේප් එකේ ගිහිල්ලා කොල කෑල්ලක් අරගෙන එන්න. ඒ අදහස නම් පංකාදු පහයි අයියන්ඩි. එහෙනම් විජහට වරෙන්කෝ. උඹ හැමීට කැපියන් ගෙඩියට. ඒක වැදුනා කියන්නේ මගේ නිකන් අහවල් එකත් එක්කන් කොර වෙලා වගේ බොල. අර බලාපන්කෝ අයියන්ඩි. එක නයයි පයනු දෙකයි. උඩ බොල උඩ. අර අයියා මෙන්න තේ ටික අරන් යන්නකෝ. මං විජහට බඩින්ගක් කියනකම්. තේ ටික හරිලු. ඉඳපන්. මං ගිහලා අරන් එන්න. පාටත් සුවිරි.
පංකාදු 5යි. අපේ ගෑණිගේ තේකට ගහන්න බං. ඉන්දියාවේ කුකර් ඉස්ලාවත් බෑ. අරේ පොඩ්ඩක් බලපන්. විතක් නේ. ෂා. මරු. මලයා ඔබ ඉඳපන් මං අරන් එන්න. පුකත් නෑ වගේ. ඒ විතේ නම් පංකාදු 5යි යන්නේ. මෙච්චර රස විතරක් මම මගේ මුළු ජීවිත කාලෙටවත් කාලා නෑ. අයියා ඔය තම්සරා දෙන්න කන්නේ තාත්තයි කකුලට බදින්න තිබ්බ පත්තුව නේද? ආ?